Hello everyone, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ ඔයාලා බලාගෙන හිටපු down south vlog එකේ දෙවෙනි දවස. ඉතින් කට්ටියම උදෙන්ම නැගිටලා ලෑස්ති වුණා අපේ දෙවෙනි දවසේ ට්‍රිප් එකට. ඉතින් මාත් ඇඳගෙන පොඩි සැලූන් එකක් දැම්ම අපේ ගර්ල්ස්ලට. අක්කද මේකප් කරලා දින ආයෙමත් අක්කා මේකප් කරනවා. අක්කා බය වෙයි. මම ඉතින් සාමාන්‍යයෙන් ලොකුවට මේකප් කරන්න දන්නේ නැහැ. හැබැයි මම මාරව ආසයි කාව හරි මේකප් කරන්න. ඉතින් කට්ටියම මේ ලෑස්ති වෙන්නේ පාන්දර 5 ඉඳන්. දැන් වෙලාව 7:00 විතර ඇති. මේ වෙනකම්ම කට්ටිය ලෑස්ති වුණා. 8ට එනවා කිව්වා අපේ වෑන් එක අපි ඉන්න තැනට. සුදු වෙලා ඉවරයි සලා. ආයෙ සුදු කරන්න එන්නේ. ඔව් නේද? 10ක් කරමු ඩාරු. දැන් බණී vlog එකේ නේද හරියට කරන්නේ? මොන කරනවද නේද? ඇති නේද? හරි. ඕකේ. මම මෙහෙට බලන්න. ඊයේ දවස නම් ටිකක් වැස්සට අද දවස නම් ටිකක් පායලා හොඳට අවුව වැටිලා තමයි තිබ්බේ. ඉතින් අපි ওই විදිහට අපේ ට්‍රිප් එක ස්ටාර්ට් කළා. අද අපි යන්නේ කොහෙද? අද අපි මිරිස් පළවෙනියට යනවා මිරිස්සට. අපි දැන් පැක් වෙලා යන්නේ. කාර් එක හම්බෙනකන් අපි දැන් ටිකක් පැක් වෙලා යන්නේ. විඩායර් මහත්තයා. කරන බහුබූත වැඩේ කියලා. නෑ අපේ පැත්තේ. අපි දැන් මුලින්ම යන්නේ කොහෙද? ගෝල් බෝඩ්ද? ආයිෂා. දැන් කෙලින්ම යනවා මිරිස්සට. මිරිස් කොකනට් හිල් එක බලන්න. සීක්‍රට් බීච්. අපි මේ ගියේ වීකෙන්ඩ් එකක නිසා අපිට වාහනයක් රෙන්ට් එකට හොයාගන්න මාරම අමාරුවක් තමයි තිබ්බේ. අපි මේ වාහනේත් මාරම අමාරුවෙන් තමයි හොයාගත්තේ. සජිත් ඊට පස්සේ අපි අපේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න නවත්තලා අපි බ්‍රේක්ෆාස්ට් එකත් අරගෙන ඊළඟට අපි ගියේ කොකනට් හිල් බලන්න. ඉතින් කොකනට් හිල් බලන්න යන ෆස්ට් ටයිම් තමයි මගේ. මං හිතුවට වඩා ඒ ප්ලේස් එක නම් මාරම ලස්සනයි ගයිස්. ඔයාලත් කොකනට් හිල් බලන්න ගිහින් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ එතනට යන පාරත් මාරම ලස්සනයි. සම්පූර්ණයෙන්ම ඉතින් බීච් සයිඩ් එක තමයි පේන්නේ view එකට. ඉතින් ගොඩාක් කට්ටිය ඉන්නේ මෙතනට ඇවිල්ලා ලස්සන ෆොටෝස් ගන්න. ඉතින් ටූරිස්ට්ලාත් ඇවිල්ලා හිටියා ගොඩාක් ෆොටෝස් ගන්න. ඉතින් මගේ යාළුවෝ සෙට් එකයි අපිත් ලස්සන ෆොටෝස් ගොඩාක් ගත්ත මේ ප්ලේස් එකේ ඉඳන්. සිත්මානි ගෑවී වල්ජාය පාපීකි පොද පීදරු සොවින් ඉතින් ගයිස් අපි මේ ප්ලේස් එක ටිකක් කළා. ඔහොම ඉඳලා ඊළඟට අපි පිටත් උනේ තවත් ලස්සන ප්ලේස් එකක් බලන්න යන්න. අපි දැන් මේ යන්නේ සීක්‍රට් බීච් එකට.
මේක මිරිස්සෙමයි තියෙන්නේ සීක්‍රට් බීච් එකත්. මේ බීච් එකත් මාරම ලස්සනයි. අපි ගොඩක් කල් ඉඳන් ආසාවෙන් හිටියා මේ බීච් එක බලන්න යන්න. ඉතින් අපි මේ මිරිස්ස ආපු වෙලේ අපි සීක්‍රට් බීච් එකටත් යන්න ඕනි කියලා හිතලා අපි ඊළඟට ඉතින් සීක්‍රට් බීච් එකට තමයි මේ යන්නේ. ඉතින් අපේ වෑන් එක දාලා අපි ටිකක් දුර පයින් යන්න උනා සීක්‍රට් බීච් එකට. ඉතින් බීච් එක ළඟටම වාහන අරන් ඉන්න බෑ මොකද පාර හරිම පුංචි. ඉතින් පාකින් ඒරියා එකේ ඉඳන් කිලෝමීටරයක් විතර ඇතුළට එන්න ඕනි බීච් එකට එන්න. ඉතින් අපි කට්ටියම මේ පයින් තමයි ආවේ බීච් එකටම. ඉතින් මේ බීච් එක නම් ගයිස් මාරම ලස්සනයි. ඔයාලත් අනිවාර්යෙන් මිරිස් එනවා නම් මේ ප්ලේස් එක බලන්න අනිවාර්යෙන් මෙන්න. මිනුවෙන ප්‍රේමේ ලුහුබඳින ප්‍රේමේ සකුරා මලේ අතුමාලක කඩා වැටේ පරසතු සුවඳක් මම නොම වින්දෙමි සකුරායයි පරසතු කුසුමක් මම නොම නෙළුවෙමි සකුරායයි සකුරා පෙතිගිලි හෙන මහා ගහට මම පෙම්බෙන්ද සකුරා මලේ පෙතිගිලිහි කඳා වැටේ මේ බීච් එක මාර ලස්සනයි. නාන්න ඇදගෙන දින්නේ. බාගෙට ඇදලා ඉන්නේ. ෂේක් තියෙනවා ලැසික් තියෙනවා ෂේක් බබලේ කො එක බෙන්න එන මට ස්ට්‍රෝබෙරි එක මොනවද කොලේ. ඉතින් මේ ටයිම් එකේ තිබ්බ මාරම අවුවක් ගයිස්. ඒ නිසා අපි කට්ටියම එතන තිබ්බ රෙස්ටුරන්ට් එකකින් මිල්ක් ෂේක් අරගෙන අපි කට්ටියම විව්වා. මාරම රසක් තමයි තිබ්බේ මිල්ක් ෂේක් එකේ නම්. ඉතින් ඔන්න ඔහොම ටිකක් වෙලා ඉඳලා ඊළඟට අපි මේ යන්නේ අපේ වෑන් එක තියෙන තැනට. අපි කලින් පයින් ආවට දැන් ආපහු යනකොට පයින් යන්න බෑ කියව නිසා අපි එතන තිබ්බ වේල් ටිකක් කතා කරගෙන අපි වෑන් එක තියෙන තැනට ගියා. මේ ටයිම් වෙද්දී අපි කට්ටියම මාර බඩගින්නෙන් තමයි හිටියේ. ඉතින් අපි මේ රෙඩ් ඇපල් කියන රෙස්ටුරන්ට් එකෙන් නැවතුව අපේ ලන්ච් එක ගන්න. ඉතින් අපි මේ රෙස්ටුරන්ට් එකට ආවේ අපේ යුනිවර්සිටි එකේ යාළුවෙක් කන්ටැක්ට් එකකට. ඉතින් මේ වෙලේ අපේ යාළුවා පමෝෂිවත් ආදරෙන් මතක් කරන එයාගේ තාත්ති ගන්නේ තමයි දා අපිට ලන්ච් එක හම්බුනේ. ඉතින් thank you so much පමෝෂි. අපිත් එක්ක එකතු වෙලා ඉන්න කොත්ත මාමා. එයා තමයි මේ ගාල්ල පැත්තේ තියෙන රෙන්ට් කාර් එක. රෙන්ට් කාර් එක දන්න නොදන්න හැමෝම එන්නේ කොත්ත මාමට. කොත්ත මාම හොයාගෙන තමයි තියෙන්නේ. ඔයාලත් ගාල්ලේ යනවා නම් කවදාරි දවසක වාහනයක් ඕන රෙන්ට් කරන්න කතා කරන්න කොත්ත මාමට සර්ච් කරන්න Facebook එකේ කොස්තා රෙන්ට් කාර් කියලා. highly recommended. කාර් විතරක් නෙමෙයි වාට ඕන වාහනයක් බයිසිකලයක් ගන්නවා නම් එහෙමයි අවශ්‍ය නැහැ. හෙලිකොප්ටර් ඕන නම් Honda Fiesta වාහනයක් ගන්න පුළුවන්. වැගනාර් තියෙනවා වැගනාර් එක. ඉතින් ගාල්ලට ඇවිල්ලා ලස්සන ගමනක් යන්න ඕන නම් ඔයා කතා කරන්න ඕනේ කොස්තා රෙන්ට් කාර් වලට. ඉතින් මම highly recommend කරනවා. මේ අපේ කට්ටිය highly recommend කරන තැන තමයි කොස්තා රෙන්ට් කාර් කියන්නේ. ඒ වගේම තමයි ඒකේ යාළ ගොඩක් ෆොරිනර්ස්ලා ටාගට් මාකට් එකක් විදිහට කියනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ ෆොරිනර්ස්ලා. ඔයාලට ගාල්ලට ඇවිල්ලා
කාර් එකක් රෙන්ට් කරන්න ඕන නම් ඔයා කතා කරන්න ඕනේ මෙන්න මේ නම්බර් එකට 077 747 8048 කියන නම්බර් එක කතා කරලා අපේ කොස්ත මාමගෙන් කාර් එකක් රෙන්ට් කරගෙන ගාල්ලේ තියෙන 4 වටේම වට ඇවිදින්න කරන්න පුළුවන්. Yes, we did. ආයෙත් හම්බෙමු ගාල්ලේ මේ වගේ ලස්සන ටුවර් එකකින්. ජය වේවා. අපි දැන් අපේ ට්‍රිප් එක අවසන් කරන්න යන්නේ. අපි මේ අපේ ට්‍රිප් එකේ අවසානයේට අවිල්ලා තියෙන ඇත්තටම අපි ස්පීඩට එන්ජොයි කරා. මේ අපේ කට්ටිය ආයෙත් highly recommended trip එකක් මේක. කට්ටිය එන්ජොයි කරන්න පුළුවන් ස්පීඩටම එන්ජොයි කරා. ඒ වගේම තමයි යන්න පුළුවන් තිබිච්ච කාලෙන් යන්න පුළුවන් හැමතැනටම අපි ගියා. ගොඩක් ඇත්තටම අවාසනාවන්ත සිදුවීම් ගොඩක් වුණා. සුනාමිය ආවා. සිලිය ගෙදර යන්න හැදුවා බස් හයිවේ නැගලා. පූල් එකේ සිමෙන්ති බාන්ඩ් එකක් හදලා දැම්මා. දැස් තව මේ මොනවාද ආවේ? යට වුණා. ගාල්ලේ යට වුණා වතුරේ. අයියෝ අද වලියක් ගියා ඇත්තටම රෙස්ටුරන්ට් එකකට. මොකද මේ ඒක මම පස්සේ කියන්න. පමෝෂි මතක් කරන්නේ. ඔව් පමෝෂි මතක් කරන්නේ. පමෝෂි පළිහ වඩන ආහාර විවාහාරය සැපීම පමෝෂි පරිවර්තන ඒ වගේම සයිඩ් එකේ මේ අල්ලන්න වගේම ඇත්තට මේක සයිඩ් ලෑම්ම දකින්න ඕනේ. ඇත්තට මෙයාලා ගොඩක් හොඳයි. අපි යාලා ගෙදර ගියාමත් කන්න දුන්නේ. දැන් අයියා බදින්න ඉන්න ගෙදරුනොත් අපිට කන්න දුන්නා. පිටු වෙන ඇත්තරම. අපි නිතරම කන්න දැන් දුන්නා. නැයි කියන්න වචන. එන්නනේ. ඊළඟ ට්‍රිප් එකේදී අපි හම්බෙමු. අපි නත්තල් පාටියෙන් හම්බෙමු. ඉතින් කට්ටියටම ගෙදර යන හයිවේ බස් එක 4ට විතර තිබ්බ නිසා අපිට ඔන්න ඔය විදිහට අපේ ට්‍රිප් එක එන් කරන්න වුණා. ඉතින් බලන්නකෝ අපි බලන්න අන්තිම වෙලේ කවුද ආවේ කියලා. ඉතින් පමෝෂිගේ ගෙදර කට්ටිය ආවා අපිව බලන්නම කියලා. මේ ඇවිල්ලා ඉන්න සතිත් යාළුවා. අපේ එකම එක්සයිට්මන්ට් ගෲප් එකේ අපි ඔක්කොම ගොඩක් කරන්නේ මෙයා. නේද වැඩ බෙදන්න ඕනේ හදා සතිත්. ඉතින් මේ ට්‍රිප් එක ගියාම අපි හැමෝටම තේරුණ දෙයක් තමයි යුනිවර්සිටි එකේ යාළුවන්ගෙන් හැදෙන මේ බොන්ඩ් එක කොච්චර වටිනවද කියලා. ලංකාවේ කොයි පැත්තට ගියත් කැම්පස් එකේ යාළුවෙක්ගෙන් මොනවම හරි සපෝට් එකක් හම්බෙනවා. ඉතින් ඒක මාරම වටින දෙයක්. ඉතින් කට්ටිය දැන් මේ ආපහු ගෙවල් බලා යන්න තමයි හදන්නේ. ඉතින් මේ යාළුවෝ සෙට් එකත් එක්ක ගත වුණු මේ දවස් දෙක නම් මාරම ෆන් මාරම හැපි එකේ තමයි හිටියේ අපි කට්ටියම. යාළුවොත් එක්ක එකතු වෙලා යන ට්‍රිප් ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ. ෆුල් ආතල් තමයි මුළු ට්‍රිප් එකම. අපි යනවානේ. ලෝකයකට බයි කියන ළමයි. බයි. කට්ටිය ගෙදර යන්න. අපි යනවා. බයි. බයි. සයිඩ් එකේ පොකට් මෙතනින් ඉවර වෙනවා. ලෝකයකට බයි කියන බයි. ඉතින් ට්‍රිප් එක ඉවරයි කිව්වට ඉවරම නැහැ. මොකද මම ගියේ නැහැ. මොකද අපි ගෙදර කට්ටිය තාම ගාල්ලේ අපේ කසින්ලා ගෙදර තමයි ඉන්නේ. ඉතින් අපි හවස් අරුවේ අපේ ගෙදර අයත් එක්ක අපි ආවා උණවටුන බීච් එකට නාන්නත් එක්කම. හැන්දෑවට බීච් එක නම් ගායිස් පිස්සුවක්. මාරම ලස්සනයි මේ බීච් එක. ඉතින් දවල් වෙලාවට ආවොත් නම් මාරම අවුවයි. හවස් වෙලාවට තමයි ඉතින් බීච් එකට එන්න ඕනි. මේ වෙලාවට ආවම නම් මේ එන හුළඟත් එක්ක මාරම සනීපයක් තමයි දැනෙන්නේ. පොකිරිසා. ඉතින් ඔන්න එදා රෑත් අපි එහෙම ඉඳලා ඊළඟට පහුවෙනිදා උදෙන්ම අපි පිටත් වුණා අපේ ගෙදර එන්න. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ ඩවුන් සවුත් ට්‍රිප් එක එන් වෙන්නේ. මාරම ෆන් එකක් ගත දවස් කීපයක් තමයි ගෙවුනේ. අනේ මේ වගේ ට්‍රිප් ආයෙත් යන්න තියෙනවා නම් මරුවනේ. ඉතින් එන ගමන් අපි සර්විස් ඒරියා එකේ චුට්ටක් වෙලා නතර කරා මොනවා හරි කන්න කියලා. ඉතින් අපි මොනවා හරි දේවල් ටිකක් කාලා ඊළඟට ඉතින් අපි ආයෙමත් පිටත් වුණේ අපේ ගෙදර එන්න.
ඉතින් මේ ගෙවුනේ ලස්සන මතක පිරිච්ච දවස් කීපයක්. ඉතින් තවත් මේ වගේ ලස්සන ලොග් එකකින් ඔයාලව හම්බෙන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.